ඇතරකවල් ඈ ජීවත් වෙනකල් ජීවිතේ මල් මල්. ඇත්ත. කතාව ඇත්තනේ. අම්මා ඉන්නකල් ජීවිතේ මල. කොච්චර වයසට ගියත් අම්මා ගෙදර ඉන්නවා නම් අපි කැමතියි. අපි යන්නේ අම්මා ගෙදර ඉන්නවා නම් කැමතියි. හැබැයි ඒකේ නාද මාලාවත් එක්ක අපිට ඒක ටිකක් දැනෙනවා මදි. නේද? මේක හරියට ගයි මං මුදවලා සීලෙන් නොද තැන්කලා පොළඹර මාගේ පාළු මකමහා මේ ලස්සන ලොව පුරා මායිකම සැරිසරා ජීවත් වෙන කාලේ ගුරු කළා මේ ලස්සන ලොව පුරා මායිකම සැරිසරා ජීවත් වෙන කාලේ ගුරු කළා අම්මා දැන් ඒ කතාවත් ඇත්ත නේද? හැබැයි අරට වඩා ටිකක් දැනෙනවානේ අපිට. දැන් මේක අහන්නකො. අඳුරුලා නෑ විදියට සහල් ගලන අම්මා සුසුම් එලා විදිදලු දෙවන විපමනතන අම්මා විදුදේවල ඇවිල පොසින් විදලෝගෙන අම්මා නිමිරට ළඟ බලහදී අප ඉනතුරු අම්මා. දැන් එතන තියෙනවා නියම සාහිත්‍යය. අර වගේ අමුනේ ඒ කියන්නේ ඒක අපි දැන් ගීතයක් කියලා කියන්නේ ගීතයකයි රචනාවකයි වෙනසක් තියෙනවානේ. අපිට රචනාව වචන 500ක් 1000ක් 1500කින් කියන්න පුළුවන්. හැබැයි ගීතයෙන් අර සියල්ල කැටි කරලා පද ටිකක් අපිට වචන 1000කින් කියන දෙයක් ගීතකින් කියන්න පුළුවන්. දැන් මේකේ කඳුළු වෙලා නෑ විදියට සහල් ගන්නවා. කඳුළු වලින් සහල් ගන්නේ නෑ. හැබැයි ඒ විඳින දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම තමයි ඒ සාහිත්‍ය. ඒක තමයි සාහිත්‍ය. ඉතින් අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ මෙන්න මේක. ප්‍රේමය කියලා ගත්තොත් දැන් අවුරුදු 6